වගේ පුදුම හිතන තැන මේ ලෝකේ තියෙනවා නේද සිනහස? ඔව් දැන්නේ මතක් වුණේ ලෝකෙ මේ වගේ තැන් කොයිතරම් තියෙනවද? ඔව් මමත් කවදා හරි ඒ වගේ තැනකට අනිවාර්යයෙන්ම යනවා. හිතුවත් කරන්න බැරි දෙයක් නෑ. ඔයාට පුළුවන්. ඕකට මොන ප්‍රස්තාවිල්ලක් තියෙනවා? ඒ මොකද්ද? හිතනම් පත කොටවද කිව්වලු. ඒ කිව්වේ දැන් මා ඉස්සෙල්ලා කිව්වේ හිතුවත් කරන්න බැරි දෙයක් නෑ කියලා. ඒකම තමයි ඉතින්. ෆිදුන අපි මිනිලයිට් බේබි ආප්‍රතිය ගැන මතක් කරේ නෑ නේද? ඔව් අපි ඒක ගැන දැන් කියමු නේද? ඔව් ඒක ගැන පොඩි පණිවිඩයක්ත් කියන්න දෙනා නේද? ඔව් අපි මුලින්ම ව්‍යාපෘතිය ගැන කියලමු නේද සියාස? ඔයාලා දන්නව නේද අපි පොත් 100ක පුංචි පුස්තකාලයක් දෙනවා කියලා? අපි ළඟදීම ඒ වැඩසටහනේ සමාරම්භක උත්සවය පවත්වනවා. ඔයාලා දීපු පොත් අලුත් යාළුවන්ට ලැබෙවි. අපිට පොත් ගැන දීපු හැමෝටම ගොඩක් ස්තුතියි. තාමත් පොත් දෙන්න බැරි වෙච්ච අය දුක් වෙන්න එපා. ඔයාලට පුළුවන් අපිට ගෙනත් දෙන්න. ඔයාලා කරන්න ඕනේ මෙච්චරයි. ඔන්න ඉතින් වෙනදා වගේම අදත් අපි අලුත් දෙයක් හදන්න ආද කියලා දෙනවා. දැන් තියෙන්නේ පොඩ්ඩ ආසම කිඩ්ස් ක්‍රාෆ්ට් අංගය. අද අපි මොනවද හදන්නේ සියාස? අද මොනවද හදන්නේ කියලා කියන්නේ ඔයාලම බලන්නකෝ.